සුබ දවසක් ඔයාලා හැමෝටම. මම අද ඔයාලට කියලා දෙනවා අමුද්‍රව්‍ය 3ක් භාවිතා කරලා රසම රස පුඩින් එකක් හදාගන්න. ඉතින් ගෙදරට අමුත් එක්ක එන වෙලාවට ඔයගලන්ට පුළුවන් මෙන්න මේ පුඩින් එක ටක් ගාලා හදලා දෙන්න. ඇත්තටම මේක හරිම රසයි. ඉතින් අපි බලමු කොහොමද මේක හදන්නේ කියලා. ඉස්සෙල්ලාම මම මේ විදිහට භාජනයක් ලිපේ තියලා ඒකට එකතු කරගන්නවා කිරි කප් 2ක්. ඊට පස්සේ මම මේක හොඳට උතුරවලා අරගන්නවා. ඕගොල්ලන්ට මේකට ෆ්‍රෙෂ් මිල්ක් ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් පිටිකිරි ගන්නත් පුළුවන්. මේක හොඳට ඉතුරුවට පස්සේ මම මේක පැත්තකින් තියනවා. ඊට පස්සේ මම තවත් භාජනයක් ලිපේ තියලා ලිපේ ගින්දර අඩුවෙන්ම තියාගෙන මේ විදිහට ඒ භාජනයට එකතු කරගන්නවා සීනි කප් කාලක්. ඊට පස්සේ මම මේ සීනි ටිකෙන් කැරමල් එකක් හදාගන්න තමයි හදන්නේ. ඔයගොල්ලෝ කැරමල් එක හදනකොට ලිපේ ගින්දර අඩුවෙන්ම තියාගෙන මෙන්න මේ විදිහට භාජනයේ කරකවලා සීනි ටික කැරමල් කරගන්න. සීනි ටික මෙන්න මේ ගානට කැරමල් වුණාට පස්සේ මම මේකට එකතු කරගන්නවා උණු කිරි ටිකක්. කිරි ටික එකතු කළා මේ විදිහට මම කැරමල් එක හොඳට දිය කරගන්නවා. ඊට පස්සේ මම මේකට එකතු කරගන්නවා අර ඉතුරු කිරි ටිකත්. කිරි ටික එකතු කරලා මේ විදිහට ලිපේ තියාගෙන මම මේක හොඳට හැඳි ගා ගන්නවා සීනි කැරමල් ටික දිය වෙනකන්ම. කැරමල් එක හොඳට දිය වුණාට පස්සේ මම මේක ලිපෙන් බාලා පැත්තකින් තියා ගන්නවා. ඊට පස්සේ මම බිත්තර දෙකක් අරගෙන මේ බිත්තර දෙක මෙන්න මේ විදිහට විස්ක් එකකින් හොඳට මිශ්‍ර කරලා අරගන්නවා. බිත්තර ටික හොඳට මිශ්‍ර වුණාට පස්සේ මම එකට එකතු කරගන්නවා වැනිලා තේ හැන්දක්. වැනිලා ටිකත් එකතු කළා මම මේක මේ විදිහට මිශ්‍ර කරගෙන ඊට පස්සේ මම මේකට එකතු කරගන්නවා අපි අර කලින් හදලා තියාගත්ත කිරි කැරමල් මිශ්‍රණය. කිරි කැරමල් මිශ්‍රණයෙන් ටික ටික මේ විදිහට එකතු කරන ගමන් මම මේක හොඳට මිශ්‍ර කරලා අරගන්නවා. ඔගොල්ලෝ මතක ඇතුව කැරමල් මිශ්‍රණය බිත්තර දෙකට ටික ටික එකතු කරන්න. එකපාර ඔක්කොම එකතු කරන්න එපා. කිරි කැරමල් මිශ්‍රණය බිත්තර දෙකට මෙන්න මේ විදිහට එකතු කරාට පස්සේ මම මේක හොඳට විස්ක් එකෙන් මිශ්‍ර කරලා අරගෙන මේ විදිහට පෙරලා අරගන්නවා වෙනත් භාජනයකට. පෙරලා අරගත්ත කැරමල් මිශ්‍රණය මම දැන් මේ විදිහට වෙන වෙනම කප් වලට එකතු කරගන්නවා. ඕගොල්ලන්ට මේ විදිහට වෙනම කප් වලට මේක එකතු කරගන්නත් පුළුවන්. එහෙම නැත්නම් පුඩින් බෝල් එකකට මේ ටික එකතු කරගන්නත් පුළුවන්. මේ විදිහට කප් වලට දාගත්ත මගේ පුඩින් මිශ්‍රණය මම දැන් මේ විදිහට පොලිතීන් එකකින් ආවරණය කරගෙන ස්ටීම් කරගන්නවා. ඔයගොල්ලෝ පුඩින් බෝල් එකකට මේ මිශ්‍රණය එකතු කරනවා නම් ඔයගොල්ලන්ට පුළුවන් ෆොයිල් පේපර් එකකින් වගේ මේක ආවරණය කරගන්නත්. ඊට පස්සේ මම මේ විදිහට මගේ පුඩින් කප් ටික භාජනයකින් තියලා ඒකට වතුර ටිකක් එකතු කරගෙන මේක ස්ටීම් කරලා අරගන්නවා. ඉතින් මේ පුඩින් මිශ්‍රණය විනාඩි 15ක් 20ක් වගේ ලිපේ ගින්දර අඩුවෙන්ම තියාගෙන මම ස්ටීම් කරගන්න තමයි හදන්නේ. විනාඩි 15ක් 20ක් වගේ යනකොට මේ පුඩින් ටික ස්ටීම් වෙනවා. ඔයගලන්ට පුළුවන් මේක ගෙදර රයිස් කුකර් එකේ වුණත් හදාගන්න. විනාඩි 20කට පස්සේ මම මේ ටික ලිපෙන් බාලා අරගෙන පැය දෙකක් විතර ෆ්‍රිජ් එකේ තියලා තමයි මේ අරන් තියෙන්නේ. ඉතින් මේ විදිහට කජු ටිකකුත් කුඩු කරලා අරගෙන මම මේ පුඩින් එක සරස ගන්නවා. ඉතින් ඕගොල්ලොත් මේ පුඩින් එක හදලා බලන්න. ඇත්තම මේක හරිම රසයි. ඒ වගේම හදන්නත් ලේසියි. ආයෙත් මේ වගේ රෙසිපි එකකින් ඕගොල්ලොත් එක්ක එකතු වෙනකන් ඕගොල්ලෝ හැමෝටම සුබ දවසක්.